සුබම සුබ දවසක් කියලා අදත් පිළිගන්නවා ආදරෙන් ACM Put YouTube channel එකට. අද ඉතින් හදන්න යන්නේ මොනවද කියලා ඔයාලට පේනවා ඇතිනේ. රසම රස නූඩ්ල්ස් එකක්. ගෙදර තිබ්බ එළවලු ටිකක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ටිකෙන් මම මේ විදිහට රසම රස නූඩ්ල්ස් එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට කියලා දෙනවා කොහොමද මේක හදන්නේ කියලා. මේක ගොඩක් රසයි. ඔයාලට පේනදී මම මේ අරන් තියෙන එළවලු. ඉතින් ඔන්න ඔය ටිකෙන් තමයි මම මෙතන හදාගන්නේ. එහෙනම් යමු අපි වීඩියෝ එකට. හදාගන්න විදිහ ඉක්මනින්ම බලන්න. ඉතින් අපි මුලින්ම මේක තම්බ ගන්න කලින් මම එකතු කරගන්නවා මෙහෙම ලුණු ටිකක්. ඒ වගේම තෙල් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ කඩාගත්ත හරිස්චන්ද මේක ටික එකතු කරගන්නවා මෙහෙම. නූඩ්ල්ස් හරිස්චන්ද මට පස් තමයි කියවෙන්නේ. ඉතින් හරිස්චන්ද නූඩ්ල්ස් ටික එකතු කරලා වැඩි වෙලාවක් මේක තියාගන්න ඕනේ යාළුවෝ. මේක පෙරාගමු. ඉක්මනින්ම දැම්බෙන්න නැත්නම් මේක බිරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේක මෙන්න විදිහට පොඩ්ඩක් කුඩුවාලා විනාඩි 2කින් 3කින් අපි මේක බා ගන්න ඕන. දැන් අපි මේක බා ගන්න යන ඔක තැම්බිලා තියෙන්නේ. පේනවාද ඔයාලට කොරන් තමයි බෙරි වෙන්න තියාගන්න ඕන නෑ. සාමාන්‍ය ගන්නට ගන්න ඕන. මම දැන් මේක පෙරලා අරන් තියෙන්නේ. අතුරු ටිකත් අල්ලලා ඊයේ කඩ තාලා ගන්නතු සාමාන්‍ය මොකද නැත්තම් ගොඩක් බෙරි වෙන්න බලනවා මේක මේ හදාගද්දි එන්න මේ ගන්නට වගේ නම් වතුර ටික පෙරෙන්න ඕනේ ඊට පස්සේ ගැටලුවක් නැහැ අපිට. එතකොට නූඩ්ල්ස් එක හදාගන්න ගොඩක් පහසුයි. ඒ වගේම ලේසියි. ඉතින් මෙතන තියෙනවා බ්‍රොක්කොලි ටිකක් ගත්තා. ඒ ටික හොදලා හොඳට ලුණු දාලා මම මේ පැත්තකින් තියා ගන්නවා මෙහෙම. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා ලීස් ගහෙන් මේ කොළ පාට ටික විතර අරන් තියෙන්නේ. අපි දැන් මේක කපා ගන්න හොඳට හොදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට හීනෙට කපා ගන්නවා. ඊළඟට මම කපා ගන්නවා මේ පොඩි බෝන්චි කවල් 4. මේ කපා ගන්න මෙන්න මේ විදිහට හීනෙට කපා ගන්න. එතකොට අපිට මේල මැද පණුව සත්තුයි මෙන්න නම් හොඳට පේනවා. මේක ඇත්තටම මොකද මම මෙහෙම කපා ගන්න ගොඩක් මෙහෙම උතර සත්තු එහෙම අපිට මැද සමරක් වලට වටේ පේන්නේ නැති කර මැද ඉන්න ඉඩ තියෙනවා. මොකද බෝන්සි කියන ඒවා බෙහෙත් ගහලා කරලා හදන ඒවා හින්දා මේ ටික බලන්න ඕන කපාද්දි කරද්දි. ඔන්න ඔය විදිහට මේ බෝන්සි ටිකත් වෙනම කපලා පැත්තින් තියා ගන්නවා. ඊට පස්සේ ගන්නවා කැරට්ස් ඒවා හීනෙට තීරු කපා ගන්න කියන්නේ මේ විදිහට අරගෙන පොඩියට තීරුවට හීනේ කනට කපා ගන්න ඕන. අත කපා ගන්න නැතුව පරිස්සමෙන් කරන්න ඕන මේක. මේ විදිහට පොඩියට කෑලි වලට කපා ගන්න. පොඩි කරල් ගෑත් ඉතින් ඉවරලා මොකද මම මේක හදන්නේ සෙනසුරාදා. ඉතින් මේ හිත ගේන්නේ බඩු. ඉතින් ඉවරලා දෙමින් විදිහට තමයි කපා ගන්නෙ. ඊළඟට අපි කපා ගන්න යන්නේ මේ අලගෙඩිය. පොඩ අලගෙඩිය උදාන මොකද? ඒකද පේනවනේ සවුත් දැන් වටේ පේන්න තියෙන මැද සවුත්තුයි. අපි අයින් කරලා දාමු. අල භාවිත කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ගමු මේ බෙල් පෙපරෝනි එක. මේක මෙහෙම කපලා මේ විදිහට මෙහෙම කපලා ඊට පස්සේ මෙන්න මේක පොඩියට කුටු කෑලි වගේ හින්න කපා ගමු. මේක රසයි, ඇයි සැර මොකුත් නැහැ. ඇත්තටම රසයි එක. ඒකයි දැන් දාන්නේ. ඊට පස්සේ කොහොම කපා ගන්න ඕන. ඊට පස්සේ කපා ගන්න අපි ලුණු කෑල්ලත් පොඩියට කපා ගමු. ඒකට මේක දෙවර ගන්නවා සුදු ලුණු කෑල්ල ටිකක්. ඔන්න ඔය විදිහට අපි මේ ටික ලෑස්ති කරගමු. මෙතන ඉඟුරු කෑල්ලක් මදි. මම ඉඟුරු කෑල්ල දාන්න. ඊළඟට අපි එකතු කරගන්නවා අමතකුණ ඉඟුරු කෑල්ල. ඉතින් ඉඟුරු කෑල්ල පොඩියට කපා ගන්න ඕන. මේක තරලා ගන්න හොඳයි. මොනවද මේ අපේ මොනවද මම කියන්නේ මේ සුදු ලුණුත් එක්ක ඉඟුරු දෙක තරලා ගන්න හොඳයි. මම තරන්න බෑ මෙතන. මම ගෙඩියක් කවුල් ගිහිල්ලා දෙන්නේ. එහෙන් ඔන්න ඔය විදිහට පොඩියට ඔක්කොම ටික කපා ගන්න. ඉඟුරු එක දාන එකෙන් සුවඳ එනවා. රස සුවඳක් එනවා. ඒක රසයි.
බටර් එකතු වෙද්දි මාර සුවඳක් තියෙන්නේ. ඉතින් අපි ඔන්න ඔය විදිහට කපලා දැන් හදා ගන්න තමයි යන්නේ. අපි දැන් බටර් ටිකක් එකතු කරගන්න යන්නේ. ඒ විදිහට බටර් ටික එකතු කරගන්නවා. ඔයාලා බටර් නැත්නම් එකතු කරගන්න පුළුවන්. තෙල් එකතු කරගන්න පුළුවන්. ඔලිව් තෙල් බටර් ටිකක් දාද්දි රස වැඩි වෙනවා. ඒකයි බටර් එකතු කරන්නේ. කඩේ ගන්න බෑ හොඳ රසනේ. මේකේ බටර් ටික අපි එකතු කරගන්න. අපි දැන් බටර් එක රත් වෙලා දෙන එකතු කරගන්නවා. කපාගත්ත ලුණුයි ඉඟුරු කෑ ටිකයි මේ විදිහට එකතු කරගන්නවා. මේ හොඳට ෆ්‍රයිඩ් වෙන්න දෙමු. ඊළඟට අපි දොර ගන්න මෙතෙන්ට කපාගත්ත කැරට් ටිකයි බෝන්ජි ටිකයි බ්‍රොක්කොලි ටිකයි මේ විදිහට එකතු කරගන්නවා. ඔයගොල්ලෝ කිව්වොත් කැරට්යි බ්‍රොක්කොලි බෝන්ජි ටිකයි ගොඩක් වෙලා සැලමෙන්ට තියෙනවා නේද? අපි එකතු කරගන්නේ. ඊළඟට අපි අර පෙළපහ කපාගත්ත පෙපරොන් ටික බෙල් පෙපරොන් ටික ඒ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඔන්න ඕක හොඳට තම්බෙන්න ටිකක් දෙන්නවා තෙලේ. ඉතින් විදිහට තමයි අපි හදාගන්නේ. ඉතින් මේක මාර සෝඳක් මේ වෙලාවට ඉන්නේ. මතක නොකර බිත්තරේඩි මම මෙතන 3ක් විතර වෙන මරන් තිනවා වෙනවා කඩලා. ඒක වෙනම පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි මේක එකතු කරගමු බිත්තර ටික. තෙලේ තැම්බීගෙන එද්දි. ඉතින් ඊට අමතරව මම මෙතන ලුණු දැන් එකතු කරගත්තා. ලුණු එහෙම වල රස ප්‍රමාණයට එකතු කරන් මම ගොඩක් සැරට දාගන්නේ මේක. දැන් මම එකතු කරගත්තා මෙතන බිත්තරේඩි 3. බිත්තර වෙල පහ දැම්මේ නැහැ මොකද එළවලුක තැම්බෙන ගොඩක් කියලා නෑ. ඒතර බිත්තර එක තැම්බිලා ගොඩක් වැඩි වෙන හින්දා එළවලු ටික තැම්බිලා අයිගුණා වෙත මම එකතු කරගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම ටික අපි හොඳට කලවම් කරගමු. ඉතින් මේක හොඳ රස කෑමක් නියමයි. හැමදාම කනට වඩා වෙනස් විදිහට මම දැන් මෙතන කුකුල් මස් මම එකතු කරගත්තේ නෑ. මම ඊට පස්සේ අපි තම්බ ගත්ත නූඩ්ල්ස් ටික එකතු කරගත්තා. නූඩ්ල්ස් ටික මම ඔයාලට කියලා දුන්නා කොහොමද බැරි වෙන්නේ නැතුව තම්බ ගන්න විදිය කියලා. ඉතින් ඔන්න ඔය ටික හොඳට අපි කලවම් කරගමු. මොකද සටපට ගාලා මේකේ ගහන්න බෑ නැත්තම් විසි වෙනවා අතර වටේට මේ චාත්තියේ. ඉතින් ඔන්න ඔය විදිහට හැන්දෙන් තමයි කලවම් කරගන්න ඕනේ. ඔය ටික කලවම් කරලා අපි මේකට එකතු කරගන්නවා ලුණු මද්දි පාවඩර් එකතු කරලා ආය ගම්මිරිස් කුඩු ටිකක් කැල්මිරිස් කුඩු ටිකක් උස්ටර් සෝස් ටිකක් එකතු කරගන්නවා. සෝයා සෝස් ටික අපි එකතු කරගන්නවා. ඔන්න ඔය ටික තමයි එකතු කරගන්නේ. කපලා ගත්ත ලීස් කොළ ටික අපි අන්තිමට එකතු කරගමු. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් රස ලස්සන පියත් ටික දාලා මේක රස බලන්න. දැන් අපි අර වෙල පහ කපලා ගත්ත ලීස් ටික දැන් එකතු කරගන්න මේ විදියට. මොකද ලීස් ටික අන්තිමට එකතු කරලා ලිප වහලා මන් තියෙන්නේ කලවම් කරලා ගන්න එක විතරයි තියෙන්නේ. ලිප ගින්දර අඩු කරලා තියෙන්නේ කලවම් කරලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි රසම රස නූඩ්ල්ස් එකක් හදාගත්තේ. ගෙදර තියෙන නූඩ්ල්ස් කියන එක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද කාර්ය බහුල අවස්ථාවලට මේක ගොඩක් ඉක්මනින්ම හදා ගන්න පුළුවන් කෑමක්. මොකද පොඩි කාලේ අපේ ගෙදර නිතරම හැදෙන කෑමක් තමයි මේක. ඉතින් රස ගොඩක් වෙනස් විදියට අපි දැන් මේක මේ වගේ රස ලස්සන පියත් ටිකට අපි එකතු කරාම ඔයාලට පේනද කොහොමද පාට කියලා. ඉතින් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. අලුතෙන් වීඩියෝ එකක් වලට ආයෙන්න ගිහිල්ලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.